හායි කොහොමද? ඔන්න මම අද චිකන් එකක් බැද ගන්න හදන්නේ. මේ මම බදින විදිහ මම තරමක ලොකු කෑලි කපා ගත්තා. ගෑරුප්පුවකින් හොඳට එන ගන්න. නැත්තම් පිහියෙන් හොඳට පොඩ්ඩක් තලලා ගන්න. මෙන්න මේ විදිහට හොඳට තලා ගන්න. ඊට පස්සේ මම මේකට මුලින්ම එකතු කර ගන්නවා අවශ්‍ය ප්‍රමාණයට මිරිස් කුඩු. ඊට පස්සේ ගම්මිරිස් ටිකක් සැරට මම වැදගන්නේ. අනිවාර්යෙන් ඔයා මේකට ඉඟුරු සුදු ලුණු දාගන්න. මොකද අපේ බබා කන්නේ නැති නිසා ඉඟුරු සුදු ලුණු මම දාන්නේ නැහැ. ඊට පස්සේ මම මේකට එකතු කරනවා දෙහිලෑයක යූෂර්. අනිවාර්යෙන් දෙහි හරි. ඔයාට දෙහි නැත්තම් මේකට එකතු කර ගන්න පුළුවන් විනාකිරි. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු. ඊට පස්සේ පොල් තෙල්. හොඳට කවරම් කරගන්න. දැන් මේක විනාඩි 20ක් මේකට ලුණු මිරිස් අල්ලගන්න විනාඩි 20ක් කවර් කරලා තියාගන්න. ඊට පස්සේ අපි බදිමු. Happy life with CNS ආදරයෙන් පිළිගන්නවා මාත් එක්ක ටිකටම එකතු වෙලා ඉන්න ආදරේ හැමෝටම විනාඩි 20ක් හරියට තියලා තියන්න. හොඳට ලුණු ඇඹුල් අල්ලගන්න. මේ තියෙන්නේ විනාඩි 20ක් මම හොඳට ලුණු ඇඹුල් දාලා සීසන් වෙන්න තිබ්බ එක. අනිවාර්යෙන් ඔයා ඉඟුරු සුදු ලුණු දාගන්න. මම දාගත්තේ නැත්තේ අපේ ගෙදර බබා කන්නේ නැති නිසා. ඉඟුරු සුදු ලුණු දැම්මොත් එයා කන්නේ නැති නිසා. අනිවාර්යෙන් මේකට ඉඟුරු සුදු ලුණු ඕනේ. අපි දැන් මේක බැදගමු. මේ විනාඩි 20කට පස්සේ තෙල් එක රත් වුණාම මේ විදිහට දාගන්න. මේ මම බැද ගන්න විදිහ ඔයගොල්ලන්ට මේක oven එකේ බේක් කරගන්නත් පුළුවන්. oven එකට දාගන්නත් පුළුවන්. කඩේවට වැඩිය රසට මේක ගෙදරදී හදා ගන්න පුළුවන්. ඔයාට මේක පෑන් එකකට තෙල් මීට වඩා පොඩ්ඩක් දාගෙන පෑන් එකේ හදා ගන්නත් පුළුවන්. ඒ වගේම මේ විදිහට හදා ගන්නත් පුළුවන්. කඩේවට වැඩිය රසට ගුණට කන්න නම් මේ විදිහට හදලා බලන්න. අපි මේක දැන් හිමීට අනිත් පැත්තට හරවගමු. ඔන්න අපේ චිකන් ටික හොඳට බැදිලා තියෙන්නේ. මම ඒ ටික අයින් කර ගන්නවා. පොඩ්ඩක් එකපාරටම අපි දාන්න නැතුව මෙන්න මේ විදිය පොඩ්ඩක් තියලා දාන්න. එතකොට තෙල් ටික බේරෙනවා. ඔන්න අපි බෙදලා ඉවරයි. පාට, සුවඳ, රස කඩේවට වඩා ගොඩාක් වැඩි. ගිහින් එන්නම් තවත් දවසක හම්බ වෙමු. සුබ දවසක් හැමෝටම.